Good morning. දැන් වෙලාව පාන්දර 2යි. පාන්දර 2ට අරගෙන මොකද්ද කරන්න කියලා ඔයාලා තම්මෙල් එක කියවලා දැනගන්න නැතිනේ. එහෙනම් අද දවසේ වෙන දේවල් කොහොමද වෙන්නේ කියලා මහත් එක්ක ගිහින් බලමු. එහෙනම් දිගට වීඩියෝ එක බලන්න. මුලින්ම අවශ්‍යකත් ආගෙන අවශ්‍ය කරන බඩුත් අරගෙන හැමෝම නැගිටවගෙන ඒ ආසම ඇඳුමත් අඳගෙන අපි වීඩියෝ එකකින් හැමෝම ජීවිතේ හැමෝටම තියෙන තමන් ආසාවෙන් ඉන්න හීනයක්, ලොකු හීනයක්. මට තියෙන ගොඩක් තිබ්බ, ඔයාලට තියෙන ගොඩක් ඇති. ඒ හීන වලට යන්න හැමෝටම ශක්තිය ලැබෙනවා. හීන වෙනුවෙන් වැඩ කරන්න. හැබැයි කරගන්න පුළුවන් වෙයි. අපි මහසියමු. එහෙනම් බ්ලොග් එක දිගට බලන්න. අවුට්ෆිට් එක දාගත්තා. තව චූටි වෙලාවකින් අපි යන්න පටන් ගන්නවා. එතනින් ඉඳන් ඉස්සරහට අද දවස ගෙවෙන්නේ කොහොමද? මේ සිස්ටම් එකේ process එක පුළුවන් විදිහට පෙන්නන්න. එහෙනම් වීඩියෝ එක දිගටම බලන්න. අපි උදේ පාන්දර 4:00ට ගෙදරින් පිටත් වුණා. 4ට තමයි යන්න හිටියේ. හැබැයි ඉතින් වැඩි හිටියෝ කියනවනේ රාහු බලලා යන්න කියලා. ඉතින් අපි රාහු බලලා ආවා. අපිට විදේශ සේවයක් ළඟ ඉන්න කියලා තිබුණේ උදේ 10ට. ඉතින් අපි 9 ගානක් වෙනකොට වගේ විදේශ සේවයකට ගියා. ඒදී ගොඩක් අය ඇවිල්ලා හිටියා. ඇත්තටම පුදුම සෙනගක් හිටියේ. මොකද පවුලේ අය, යාළුවෝ ගොඩක් අය එනවනේ. ඉතින් මේ වගේ දවසට ගෙනත් ඇරලා යන්න. ඉතින් ගොඩක් අය හිටියා. වාහනේ පාක් කරගන්නත් ගොඩක් පස්සට යන්න උනා. ඉතින් ඔයාලා යන්න ඉන්නවනම් චුට්ටක් උදෙන් යන්න. එතකොට ඔයාලට වාහනේ පාක් කරලා ලේසියෙන් බෑග් ටිකම මෙහාට ගේන්න පුළුවන් නේ. ඊට පස්සේ අම්මයි තාත්තයි එක්ක විදේශ සේවයක් ඇතුළට එන්න කියලා විදේශ සේවකයන් කිව්වා. ඊට පස්සේ ඉතින් අපි තුන්දෙනාම විදේශ සේවයක් ඇතුළට ගියා. ගිහිලි ඉවර වෙලා බෑග් ටික පැත්තකින් තියලා අපි උඩ තියෙන ඔඩිටෝරියම් එකට ගත්තා. ඔඩිටෝරියම් එකේදී දෙමව්පියන්ට හැමෝටම හස්බන්ඩ් වයිෆ්ලා ඒගොල්ලන් හැමෝටම ගොඩක් උපදෙස් එහෙම දුන්නා. හිත හැදුවා. ඉතින් විදේශ සේවයකින් ඒ කරපු වැඩේ ගැන නම් ගොඩක් සතුටු වෙනවා. මොකද එතකොට දෙමව්පියන්ගේ හිත උනත් හැදෙනවා, අපේ හිත උනත් හැදෙනවා. ඉතින් ওই විදිහට අපේ නම කතා කරලා අපිට අපේ නේම් කාඩ් එකකුයි ඒ වගේ පොඩි දේවල් ටිකක් දුන්නා. ඉතින් ඔතනින් පස්සේ ටික හිතට දැනෙන්න ගත්තු දේ කියාගන්න බෑ. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. සතුට දුක මුසු වෙච්චි ලස්සන දවස් දෙකක්. එහෙම දවස් ඇත්තටම ජීවිතේට එන්න ඕනේ. දරා ගන්න පුළුවන් වෙන්න. ඇත්තටම ගෑල් ළමයිද පිරිමි ළමයිද කියලා අදාළ නැහැ. මොකද ජීවිතේ මේ වගේ කඩේම හැමෝටම එනවනේ. ඊට පස්සේ අපි බස් එකෙන් එයාපෝට් එකට යන්න ගත්තා. දැන් නම් මොනේ හිනාව ටික අඩු වෙනවා. එහෙම තමයි ජීවිතේ නේද? ටික ළඟට එනකොට අම්මලත් පිටිපස්සෙන් එනවා කිව්වා වාහනේ. බයි හිතුණා එයාපෝට් එක ඇතුළේදී ආයි හම්බුණ ගහන්න ලැබෙන්නේ නැති වේවි කියලා. වෙලාවෙ මේ වුණොත් ඒත් ඉතින් එයාලත් හම්බ වුණා. ඇත්තටම අම්මලා තාත්තලා දාලා එනකොට ඒ දැනෙන දේ විඳින්න ඕනෙම කියලා එකක් නැහැ. හැබැයි ඒ දේ චුට්ටක් අමාරුයි. ඊට පස්සේ එයාපෝට් එකට ආවා. එයාපෝට් එකට ඇවිල්ලා ඉවර වෙලා එතන ඉඳන් වීඩියෝ ක්ලිප් ගන්නවා තියා මෙලෝදියකට හිත සැටිස් කරගන්න බැරි වුණා ගියොත් හරි. මොනවා වුණාද කියන දන්නේ නැහැ. හැමෝමගේ මැස්සල කඳුළු. ජීවිතේ ඇත්තටම ජීවිතේ ගොඩ දාන මේ වගේ කඩින් වලට යන්න හිත හදාගන්න එකම ඇත්තටම ලොකු කට්ටක් ගේමක්. මේ වීව් එක බලන්න ගොඩක් ආසාවෙන් හිටියා. ඇත්තට මේ වීව් එක බලනකොට නම් දැන් ලොකු සතුටක්. මොකද ගොඩක් මහන්සි වුණා. අවුරුදු ගාණක් දැකපු හීනයක් නේ. ඉතින් ඔය වීව් එකට යන්න පුළුවන් වුණා කොහොම හරි. ඉතින් හිමීට හදවතේ ගැස්මත් වැඩි වෙලා හිතේ සතුට අඩු වැඩි වෙමින් තිබිච්චි ලස්සන දවසක්. ඔහොම ප්ලේන් එකට නැග්ගා. ඇත්තටම ලස්සන වීඩියෝ ක්ලිප් ගන්න බෑ. මොකද කරේ තිබිච්ච බෑග් එකම කිලෝ 8ක් විතර. ඒකත් හරි අමාරුවෙන් උස්සගෙන කොහොම හරි ඉතින්
මේ ආස ගමනට ගියා. වින්ඩෝ ෂීට් එකේ කතාව කියන්න එපා. මට වින්ඩෝ ෂීට් එකක් නෑ නෙමෙයි තිබුණේ. මට තිබුණේ නෝමල් ෂීට් එකක්. ඒ ෂීට් එක අපේ ලංකාවේ ඉඳන් කොරියාවට ආපු අංකල් කෙනෙක් මට වින්ඩෝ ෂීට් එක දීලා අංකල් මං හිටපු පිටිපස් ෂීට් එකට ගියා. ඇත්තටම thank you. ආසාවෙන් හිටපු නිසා ඒක මාර ඇත්තටම සහනයක් වුණා ඒ වෙලාවේ. ඊට පස්සේ මේ විදිහට කොරියාවට ආවා. ඒ වීව් එක ඇත්තටම කියන්න බැරි තරම් සතුටක් අනේ වන්දා ඇත්තටම ඒක ජීවිතේ ඇත්තටම බලාගෙන හිටපු දවසක්නේ. ඉතින් ඒ නිසා ඇත්තටම සතුටුයි. හිමීට ගෙදර අයකින් වෙන් වෙලා ආස කරන හීන රටට පය තිබ්බ කිව්වොත් හරි. ඉතින් ජීවිතේ දිනන්න කියලා හිතාගෙන ඉස්සරහට දීපු අඩිය මේ විදිහට මුල්ම වීව් එක ඇත්තටම ඒක මුල්ම වීව් එකනේ. ඉතින් ඒ සතුටත් හිතේ තියාගෙන හිතේ ලොකු කුතුහලයකුත් තියාගෙන ඉස්සරහට ගියා. ඊට පස්සේ මේ විදිහට අපිව ගන්න ආවා එයාපෝට් එකෙන් එළියට යනකොටම ආවා ට්‍රේනින් සෙන්ටර් එකේ සර් ඇවිල්ලා අපිව බස් එකක ට්‍රේනින් සෙන්ටර් එකට එක්කගෙන ගියා. ට්‍රේනින් සෙන්ටර් එක ඇතුලේ නම් ගොඩක් ලොකු වීඩියෝ ක්ලිප් ගන්න බැරි වුණා. මොකද එතන අපි තැනට අලුත් රටට අලුත් විදිහට අලුත්. ඉතින් ඒ නිසා එහෙම වීඩියෝ ක්ලිප් ගන්න පස්සෙන් ගියේ නැහැ. ෆොටෝ වීඩියෝස් ගන්න ඉතින් එච්චර ෆෝකස් කරේ නැහැ. ඇත්තටම ලස්සන රටක් පුදුම තරම් ලස්සනයි. මන් දන්නේ නැහැ මගේ ඇත්තටම ඇසහකට ගන්න පෙර තරම් ලස්සනයි. ඉතින් ඔයාලත් ඔයාලගේ හීන හැබෑ කරගන්න මොනවා හරි කරලා තමන්ගේ ආස හීනවලට යන්න මහන්සි වෙන්න. plan B එකකුත් එක්ක වැඩට බහින්න. එහෙනම් හැමෝටම ජය වෙන්න ඕනේ. හැමෝගෙම හීන හැබෑ වෙන්න ඕනේ.